වර්ක්ෂොප් එකක් කමට ටිකක් තියෙනවා. අරුමේ ගල් දාලා හැම තැනම මේ පැත්තට දැම්ම නේද මේ එක ලාවට නයිස්. එතන ෂේප් නේවා. ෂේප් ට්‍රැප්ඩෝ එකක් තිබ්බනම් අර අතන ජනේල් වගේ එකට දාන්න තිබ්බා පොඩ්ඩක් ට්‍රැප්ඩෝ එකක් කළා. ට්‍රැප්ඩෝ එක හදන්නේ කොහොමද? අර මේ ස්පයිඩර් මොනවා හරි ඒ වුණා. ඔක ට්‍රැප් කියන්නේ අයන් ඩෝ නෑ බ්ලොක්ස් විතරයි. නෑ නෝමල් ලී වලින් හදන්නේ. එනකොට ඇරෙන එකද? අඩිය තියෙනකොට ඇරෙන කේස් එකද? නෑ අර අපි අර පොඩි ජනේල වගේ අයිටම් එක. ඇරෙන්නේ හරි ඇදුවා. අර අපි අපේ දොර රුටින් හයි කරලා තින්නේ බන් දෙකක්. ඔව්. අර පොඩි කොටුවව. ඔව් ඒ වගේ අන්න එකක් හැදුවා. කොහෙද මේ හදලා තියෙන පොඩි ජනේලයක් වගේ අර ලාව තියෙන තැන. ඔව් නෑ ඒව හදන්න. එතන නම් ඉස් බ්ලොක් එකක් විතරනේ තියෙන මම දැන් ට්‍රැප්ඩෝ එකක් කියලා. උඹ ඉතින් නිකන්නේ තියලා තියෙනවා ට්‍රැප්ඩෝ එකක් ගියෝ ඉතින් උටෝ වලට බලතන කිව්වා. අපිට මේ ටික මෙතන තියලා තේරුමක් නැහනේ. අයියා නියම් තව මොනවා හරි බාගෙන. මද? පිකැක්ස් එකක් තියෙනවද ඔයාලා? නැකවන්නේ. ඕන්න. පිකැක්ස් තියෙනවා. මේ අස්සේ ඔක්කොම සෑදලා දාලා නේ තින්නේ අපි. ගොඩක් කියවන්න දාලා තියෙනවා. හරගෙට්ට දාලා බලපන් ටික. ඔක්කොටම දාලා තියනවා. හරගෙට්ට දාලා. ආවර පිකැක්ස් එකක් ඕනේද? නෑ කැඩිලා ටික. අන්න ආපු හරගෙක් ආවා. අවුද මේ පැන්තම් කෙනෙක් කියලා ගහනවා. මටද බං? දෙන්නෙක් ඉන්න අඩුපාඩු. දෙන්නටම ගහනවා මම ඇතුළට ඇවිල්ලා නිදිය ගමු. පරිවර නිදාගමු. අපි නිදා ගත්තනේ බං. ගහමු. නියන්ද දොරන් අරව කඹේ ඔබේ බල්ලද හොද එළිය තෙමෙනවා. නෑ බං මේ වගේ එකෙක් එළිය තෙමෙනවා. කාගේවත් දන්නෙත් නෑ. යාරුන් ආවුවට කර වෙලා අම්මට හුඩු එක දිගට. එයි මොනා? එන්න වේගෙන් පඩි පෙළ නගිනවා. නරුවා. හරිද බාවද? ඔව්. පැන්තම්ලා ගිනි ගන්නවා වටේ. එන්නම නිදිමතයි බා. ඒ වල. නිදිමත ඔබට මේ වෙලාවට පුදුමයි. ඒකනේ බා. මටත් මේ හිතා ගන්න බෑ. සීනි. නෑ ඒක නා වෙන්න පුළුවන්. ඔන්න උදේ 6ට විතරම නිදිමතයි වුණා හරි. ඇත්ත. අඩ. අපට ඇවිදල කල්ලෙන්න ආම මාළුවල්ල නෙ පොටිද මාළුවල්ල බං වෙන අමත ගෙන බං කරන්න එන්නවත්ද කියලා විස්ස මට උඩ ආවයිතරයි කනක් කෑන නෑමේ කුක්කුලු ටික උඹ එතනින් මතු වෙන්නේ ඒවා
ඩිස්පොන් සෙට් කරලා තින්නේ එතනමයි. මම එතනින් ඉඳන් ලියුනේ. ඔබ එතන ටික හැදුව අංජන උඹට පූසෙක් කොන අංජන. අපෝ පූසනම් බව උඹේ පූසව පුදුම වදයන්නේ දෙන්නේ. ඌ බං. අපේ ගෙදර ඉන්නවා එකෙක් ඌ කනකොට විතරයි ඉන්නේ. අනිත් වෙලාවට බඩ කනකොට මිසි. විතර නෙවෙයි. ඒ නුඹට අපි වෙනම කන්න දාන කනකොට ඉන්නේ. අනිත් මේ ඇවිල්ලා එක්සිට් එක වාරය හපනවා. සික්කරපං හලයන් යන්න බෝර්තල් ගන්න වැඩි ඒකයි. තල් කරන ඩ ගොඩ එච්චෙට්ටෙක් කවදදර තේරේ ඔව් 8000ක් ආය 8000ක් කරගෙන. ගදම තත්තේ අඩවට පප්ප ෆිෂ් කෙනෙක් හම්බුණා. ගේම් එක මවලන්න එක වෙයි නේද මේ. හරි රාෆ්ට් එකේ. මොකේ රාෆ්ට් එකේ ආවවා මම ඒකේ මවලල්ල එක කරේ කරේ. හැබ වැඩේ හරියට කර අංජන නම් මාළු තමයි. දෙනම් ඒ උට වාලු වඩ මාළු වල- ඇයි මේ උඹේ මේ කඩලා? මොකක්ද ඇයි මේ හාරන් කඩන්නේ මේ? උඹේ වගා? කොඩ්ඩ ඉඳපන් එක තටිය ලොක් කරන උඹේ වගා? ඔවෝ උට පොඩි වැඩිරු එක ලොක් කරලා උන්න. මං ඉතියෙන් මගේ ඇතුළේ වැඩන ඉදි කරගෙන ඉන්නේ. ගේ ඒ පොඩ්ඩක් පොඩි වැඩි කලේද නොවන්තිය ලොක් කරන ඒ බෝඩ්දේ උත්තම් වුණා මාළු අල්ලන්නේ තත්ත්ව. ගොඩ හරියන වැඩි යෝකවා ඒ උට එක දැන් දැවයි. ඈ මඩ්ඩිලේ එහෙනම් තව බොඩ් තාමත් නෑ. මොකක්ද මොකද නැත්තේ හරක් 64ක් පිරිලා නෑ. නෙදේකට බිත්තර ගමු. ගව එදේකට ගව තනියට පිත්තර ගහලවලවා ඒ මාළු පාම්මයක් හදන්න බැරිද? බෑනේ. උන්ට කන්න දෙන්න බෑනේ. කාපට් ගැව්වම හොඳයි එහෙම. ලස්සනයි. නයිස් අපිට හෝල් තියෙනින්ද හොඳ ගහතයි ගැම්මට කාපට්. ඕල් තියෙනවාගේ වැටලුවක ඉන්න නෑ වැන්න දෙන්නයි ඕල් ළඟදී මන් තමයි කොම්බි මසුත් හම්බ වෙන ඔය ආලු විතරක් නෙවෙයි. ඔය කඟඩ සිකරන අම්මට අහුඩු මොකද්ද? මොකද උනේ? අමිදගේ වල බික්කුච්චන්ද? එතන මචං බික්කුච්චන් නැත් තියෙනවා. ලයි හරිස්සෙන් පොලියක් වරද්දලා චෙස්ට් එක ගහලා තියෙනවා. There is a bikucchan. හරිස්සමින් කික්කුත් වෙන පිච්චේ
තාම ලයිව් දොස්ස ඔව් ගුඩියා කියවා අයියෝ අලුව එනකොටම අයින් කරානේ මම ශික්කී ඒක මොකද මේ කියන්නේ අර මේ කුකුල අන්න කුකුලේ පැන්න මෙතන පයින්නවා මෙතන මේ ගහලා තියෙනවා දැන් ලී වැට අයින් කළා අකුණු සන්නයි තුනක් ගන්න මෙතනට තමිදු කක්කාරි ආදර ලඩක් කරන අංජන එතන ලී කෑල්ල උඩට අකුණු සන්නගේ දෙයක් තුනක් ගහගෙන යන්නම් එතන උඩ රෝස් කරුවා කෙලිම ගන්න පුළුවන් ඔටෝමේට් අමුතුක රෝස් ගන්න දෙන්නේ පෙන්ස් එක කැඩුනට පස්සේ වැඩක් තියනවා කියලාම එළියට යයි ඒක කඩන්නේ ඒක උඩට දැන් අකුණු ගහලා ගිනි ගත්තාම පෙන්ස් එක ගිනි ගන්න නැද්ද උඩක් ඉතින් කේස් වෙනවා එන හිතන්න එපා කළාට වෙච්ච ඒ වගේ මොකක්ද රෝස් මේ? කරු චිකන් එකක් ඔටෝමේටඩ් බං අපි නෙමෙයි පිච්චන්නේ ඒ වගේ ෆිෂින් රොඩ් එක කැඩෙන්න ඔන්න වෙන්න තියෙන්නේ තවත් බිලිපිත්තක් හදාගන්න අංජන දාර කළු පාට බ්ලොක් නෑනේ මං තිබ්බ ටික තමයි බං දැම්මේ ඒ කළු පාට ඒවා හම්බුනේ අර පල්ලෙහාටම ගිහලා අපි හැරෝ මත සස්සර අර මායිම්බයි වැසි තුන් දෙනා අර ගියවන් අපි තුන් පැත්තට හාරගෙන අන්න එතන තිබ්බනේ අම්මලා සිරිය පල්ලයට යන්න නෑ කියන්නේ ආයි මයින් කරම් බන් දැන් අපි මයින් කරෙත් නැහැනේ කාලෙකින් එනොත් ඒවා ඉවර වෙන්න ඔන්න වෙන්න තියන්නද අරු අයන්න අය ගේනගේ කො අයන් කොච්චර ගෙනවත් මදිනේ අරු ඉවර කරනනේ බලන් ඉදිද්දි අයන් ටික මොනවා කවුද තමයි. වැස්සද වෙන කවුද අයන්න ලයිදිකාරය ඉන්නේ අපි මොනවාද කරන්නේ ඒක ඉතින් උගෙන් තමයි අහන්න ඕන මොනවද කරන්න කියලා අයන්නල්ට දැක්කේ කන්ස්ට්‍රක්ෂන් යකෝ තව විනාඩි 5කින් මම යනවා මම සිරා කොයිද සිරා අද මොකෝන්ද නිදිමතයි කියනවා අර කොල්ලොන්ට කෑ මේ බල්ලා වයින් කරාංගෝ කාගේ හරි ගමන්නේ ඉස්සෙල්ලා අදේද අන්දවට මගේ බල්ලත් ඇති සමහර විට ඉන් කරාංගෝ ඕ කාගෙද කියලා නම් කියන්න දන්නේ නැහැ මගේ හරි වැස්සිය හරි තමයි මාළු දැන් ඉන්නවා බං 7යි 10යි පපවිශ්ලා දෙන්නෙකුත් රෝසල කන්න බෑ කන්න පුළුවන් මාළු 10ක් තියෙනවා ඒ පපවිශ් පට්ට පොයිසන් සීන් එකක් තියෙනවානේ අම්මලා හස්සර කෙලින් පාම්මේ ලොක් කරලා තියෙනවා ගැම්මත්තා ආයෙත් දන්නවනේ වවන්න මං හිතන්නේ ඇට නම් නැතුව ඇති ගොඩක් ඔව්, දුරට මං අවුල. දැම්මද ඔය ටික ඔක්කොම කවන්න ඊළඟ පාර හරි වව වීට් නම් තියෙනවා අම්කිනුත් තියෙනවා ටිකක් මෙලනුත් තියෙනවා වීට් නම් ඕන්න වීට් නම් තේරෙන්නේ කැරට් ටිකයි ඒ අර කොහම මේ අර කෑල් වැද්දේ නම් මතක නැහැ කොම්පෝස්ට් නෑ අර මේ වගා කරන වෙපන් ආයුධේව ටූල් එක මොකද ඒක නෑනේ මංගා හොයලා තියෙන අයන් එකක් මන් දෙන්න හරි දිය ආ
nice. උල හැමතැනම කාල් කරන ලස්සනයි අයියා. අංජන අර මේ උඹ හැදුවේ අරක හැදුවේ කොහොමද මට මතක නැහැ. මොකද්ද? අර මොකද්ද මේ TNT නෑ නෑ අර පියන වගේ එක. ඒක බං බ්ලොක් 8ක් ඕනේ ලී 8ක්. ලීනේ. ප්ලෑන් 8ක් ගනි. ප්ලෑන් කටක් නෑ බං. මෙතන ප්ලෑන් නෑ ප්ලෑන් එකේ යනවා. අයන්න. ඇතුලේ තියෙනවා. ඔය ඇතුලේ තියෙන අර ඇතුලට යන්න. පිටිපස්සෙම පිටිපස්සෙම ටෙස්ට් එක මම දැක්ක හෙනදොර ලී තියෙනවා බං. හරි හරි මං ගන්න. වතුර පොදලක් තියෙනවා මං ගා මම දැන් මේක හම්බෙච්ච මාළු වල. අර මීපෙණි දැන් තියෙනවා බෝතල් 4ක් බං. නයිස්. එක්කෙනාට එක ගානේ තියෙනවා. මේ ඇරිය මං වතුර එකක් හැදුවා මෙදි. නිස්. මම යනවා දැන් මේක මේ ටික ඇතුළට දාලා මම ගියා. උඹට වැඩක් නැති ඉඳද කම්මැලියා. නෑ නිදිමත මට මාරු වෙලා. ඇරියා හරි. මට පියන් ටිකක් හදලා ගෙනන් තියන්න පුළුවන්. රතු පාට එකයි කහ පාට එකයි මැද තියෙන්නේ මගේ එක. මේ මරුබයි ඇඳ බවුන්ස් වෙනවා. බෑ දම්ම බවුන්ස් වෙනවා බං. එදා නාතල්වයි. ඕල්ඩ් මෙෂ් නැද්ද දන්නේ නෑනේ උඩින් ඇඳට බැන්නා. නෑ නිකයි. තමයි අපි MK. උඹ පිටිපස්ස සොම්බියෙක් එනවා. ඒකද මේ මගේ අරගත් අඩුව නෑ ඒක දාගන්න. මට මෙතන මේ හරක් ටික 64ක් වෙනකම් වැඩි කරගන්න ඕනේ බං. හරක් ටික වැඩි කරගන්න ඕනේ මට. කොහොමද ඉතින් වැඩි කරන්නේ? ඩිගන්නේ මුන්ට ලොකු වෙනකන් ඉඳලා කන්න දෙන්න ඕන. තාම 64ක් වෙලා නැහැ. 64ක් කියලා තාම 10ක්වත් නැහැනේ. පහන් වැඩක් කළා දාලා යනවා බං. ගෙදරට ගොඩක් ඉවරයි දැන් තියෙන්නේ මේ ටික වහන්න තමයි තියෙන්නේ.
මට දින්නෙන් ටීස් කරලා යනවා නැත්තම් ආයි කරයිනවා. ඒ උඹේ නම් වෙනස් වෙන හින්දාව නැත්තම් වෙන ප්‍රශ්නයක් ඒත් නෑ ඒ එහෙනම් ලොක් වෙන්නත් බෑ. නෑ එදා අර මැරුණේ බං දන්නේම නැතු. ආව් ඒ මං එළිය දැම්ම බං මං කරි ජෙස්ට් එක. හරි ඒක හම්බුනායි මට. ආ ඒ මේ දැනවා කරි මේ ආවට නම් අවුලක් නෑ හොයාගන්න පුළුවන්. ඔයාර ගිහිල්ලා නැති වුණොත් තමයි බං අවුල. පිං එක මේ වෙලෙ ඉතින් කොහෙවත් යන්නේ නැහැ වන්න. උඹ මේ හරි දෙද්දි නැති වුණොත් නම් හොයාගන්න පුළුවන්. ගොඩක් දුරට දැන් ඉවරයි. නයිස්.